මටත් ගන්න ඕන වුණේ උරුප්පා. මං හිතුවා මං කිව්වේ බං මූ එකම ඇන්දෙන් ඔක්කොම බෙදුවේ මොකක්ද ගේම් එකටම තමයි කියලා. අඩෝ ආය අර රැප් සීන් එක උඩටම ආවම් මූ කරපු දේ මූ පිස්සෙක් බං මේ ස්මෝකා මොනවාද බං ස්මෝකා මිනිස්සුන්ට ඕක කරන්න එපා. අඩෝ ඔය ගයිස් ඉතින් මොකද වෙන්නේ ඉතින් රීස්ම ඉවරෙන්නත් කලින් ඉතින් කුණාටු ආයේ පත් වෙලා ඉතින් ස්මෝකාගේ ට්‍රැක් එකක් දාලා ඩිස් එකක් සෑනීට ඉතින් කට්ටිය අපි රියැක්ට් කරමු ඉතින් මොකද කතාව වැඩි කතාව ඕනේ නැහැ මේ ට්‍රැක් එක ගැන කතා කරොත් මචං ස්මෝකා ඕනේ ගයිස් ඉතින් අපි ඩිස් එකට යමු ඩිස් එකේ කෙලිම ගාලා තියෙනවා කුඩ්ඩා කියලා රිප්ලයි ඩිස් කියලා ගාලා තියෙන OMB ස්මෝකා අපි කෙලිම ඩිස් එකට යමු ඉන් කොහමද කියලා දිස්සේ ගහලා තියෙන විදිය යා පටන් ගත්තී මචං කුඩ්ඩා කියලා තමයි තියෙන්නේ ස්මෝකියෝ යා What's up? Labbe toile pol mudda uddane poddai kiyagana kudda mundanna magena badan kana purudda ke unnate hutta kiyana gana mudda kona hutta da sunna duli sunna karna sunna chutta kudi utka poti putta udeila toni kalla toni kutta deva da gala dina මචං වල udeila toni kalla toni kutta kutta කියන්නේ මොකක් හරි දෙමළ භාෂාවෙන් හරි බල්ලා කියලා තියෙන්නේ මූ අර වරහණක් ගාලා ස්මෝකේ දාලා තියෙනවා මේ රිලීස් වල බල්ලා කියලා. මූ හින්දිනුත් ගානවනේ බම් මේ සෙට් නෑ බම් මේවා. Datta claiming ulu buddha mandena atta vadan katu any kandeken tama berei wage pani mage sindu vichare karanna kallin sani pottaran kiyewa pan samanya denim umbe kata walin penne mama iddi dubai samahare kutta bage umdat goda dukai irisiya kama umbe charitata bokai taukai mama umbata denne ekatokai mangata kiwwa mariduna da sudda dawastuna mangena hituwa da sudda umbanna smoka mama valuwa pasudda umma babussa pasutave pasuddama umbe kari kama umbe hali kiya devi mage pirimi kama mage gani kiya devi umbe vada naila monna gani kiya veli mage vada naila umbe gani tinna vevi pisudu hottove tattara enna kauda kale utsa mangona tiyana umba dengina tanin murada ussa atana metana vivechane karna umbana punsa ma kudda loke bate duana puluwan uba tussa ma kudda ippatati tuppa dengine wage sudda උම්මට කියන්නේ කුඩ්ඩා පටන් ගත්තා යුද්ධ සෙල්ලම කරනවා සුද්ධ ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා අලුත් මාරු වදනක් ගා දෙනවා මචං ස්මෝකා ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා ස්මෝකට කියන්නේ කුඩ්ඩා කියලා අර කුඩ්ඩා කියලා සැනි කුඩ්ඩා කියලා කිව්වනේ ස්මෝකට ඉතින් ස්මෝකත් කුඩ්ඩා කියලා පටන් ගෙන දෙන අඩ මේ මොකද්ද මේ වෙන්නේ ගිනි ගන්නවා රුද්ද ස්මෝකා වෙලා රුද්‍ර ලංකාව හොල්ලපු කුඩ්ඩා උඹේ ඔය මුද්ද තියාගනි හුත්ත සෙල්ලම කුඩ්ඩු කරනවා අද කුඩ්ඩා වදනයි දැම්මේ සැනි දැන දුන්දා දැක්කම් පේන කොක්කියන කෝක කමින් කුක්කා ඔක තමයි මට ගන්න ඔනුනේ උලුප්පා ඔම තමයි අනිතුන්ව දාන්නේ මං පුලුස්සා මිනිස්සු තමයි මව තිබේ උඩින් උස්සා උන්ට දොදු නෑ උන්දන්න කවුද සුදුස්සා උඹේ මූණේ පේන උඹට නෑ මව රුස්සන්නේ උඹ වදන් වැඩකේ ගති ගුණ පුස්සක්නේ උඹ දන්නේ අම්මට සිරි මේක නවත්තලාම කියන්න ඕනේ ස්මෝකත් කියනවා බං උඹ වදන් වැඩෙක් අඩ උඹ වදන් වෙයිට් කරමු නෑ කවුද කියලා ස්මෝකා එක වචනයක් කතා කරලා නෑ කොහොම ළඟ ගියා වගේ නම් මතකයි එක මොහොතක් එම උඹ මගේ ගැන කියවන්නේ කොහමද මේ යාළුව ගැන තුඹ බොරු කිව්වේ ඔහොමද උඹේ වටේ යාළුවෝ රැඳෙන්නේ නැත්තේ ඕකද ස්මෝකාට ට්‍රැක් තමයි බයිපෝලා ගන්නම ආස ඒකමයි හුකෝලා උඹ ඔය බැලි කියන එක මගේ මල්ලි උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි අපි ගේම ගාන අපි හොයනවා සල්ලි තොපි වගේ ඉන්නේ හුත්ත ගෙදරට ගල්වි උපුදු ඇයි කැරි පුරුදු උඹ මුදු සුමුදු පැටියෙක් මට පුතුවු උඹ වදන් හොඳයි හැබැයි ගන්දයි වගේ සුදුලුන් කුසෙට සුපිරි ගොදුරක් පොර කුකුළු ගෙවන්න නෑ නෑ කාටවත් මට වාරිකව ස්වයංක්‍රීය සල්ලි එනවා ගිනුම් වලට මාසිකව හුත්ත මම රැප ලංකාවේ මිල අධිකම ගෑනුන්ගේ යපෙන්න කීම උඹේ මොල්ලේ මදිකම උඹේ තියෙන කැත කැලි මට කරකෝලා එව්වත් ඒවා ආපිට යවෙනවා හරෝලා මම එතෙන් ඉන්නේ පයින ඔර වගේ අවුරෝරා ඒකේ බොස්ස හිනා වෙලා ඉන්නේ අවුලෝලා මං කුඩ්ඩා ඉපදෙච්චි තුප්පා දැන් ඉන්නේ වගේ සුද්දා
උම්මට කියන්නේ කුඩ්ඩා අලුත උරුද්ද ස්මෝක වෙලා රුද්‍ර පටන් ගත්ත යුද්ධ අඩෝ මචං පිස්සුවක් කොයි මේක ෂේනි ගානවා අදන් ටිකට ස්මෝක දීලා තියනවා බං රිදෙන්න අඩෝ මචං අපි රියැක්ට් කරනවා මම කලින් සැනීගේ ඩිස් එකත් මචං මුලින්ම අපි බලලා ඊට පස්සේ රියැක්ට් කරේ මේකත් අපි මුලින්ම බැලුවා බලලා ඒක මුලින්ම බලන්න ඕන මචං කඩ ගියොත් මචං වැඩේ අවුල් යනවා හොදේ ඒක අවුල් යනවා කියන්නේ මේ ට්‍රැක් එක නිකන් අපිටත් හැෙන්නේ නැහැ අපිටත් බලාගන්න විදියක් නැති වෙනෝනේ කඩ ගියොත් මූ කියන්නේ මොකද ඒක අපි ස්පීඩ් එකකට ස්මෝකගේ ට්‍රැක් එක අහගෙන සෙනිගෙත් ආව ඒක ට්‍රැක් එක අපි රියැක්ට් කරමු මචං දැන් රියැක්ට් කරමු මේ සින්දුව දාලා මොකද්ද ස්මෝකගේ වදන් ටික කියන්නේ කියලා අපි නවත්ත ගහමු ගේම ඉතින් බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ඉතින් මම පොඩක් මේ වෙලාව තියෙන මචං මේ මොකද්ද වෙන්නේ කියලා මාරු ට්‍රැක් ඒක ඩිස් එකක්ම මචං ස්මෝක කියන්නේ ඉතින් ඩිස් කැවුවොත් ඉතින් අනිත් පැත්තට දෙනවා මචං ඉතින් මේකේ බං අනේ අපි මචං බං පටන් ගත්තේ මම කුඩ්ඩා කියලා හොදේ කුඩ්ඩා ස්මෝකියෝ යා ඒදිත් ඉන්නවා ළඟ ඉන්නවා ආල් කෙල්ලත් ඉන්නවා ළඟ What's up? ලබ්බේ තොයිලේ පොල් මුද්දා උද්දනේ මම ගහනවා ඩිස් එක ලබ්බේ තොයිලේ පොල් මුද්දා ලබ්බේ තොයිලේ පොල් මුද්දා පොඩ්ඩයි කියගෙන කුඩ්ඩා මුන්දන්න මගෙන බදන් කන පුරුද්දගේ උන්නතේ හුත්තා කියන ගැන මුද්දක් මොන හුත්තද සුන්න දූලි සුන්න කරන සුන්න චුට්ටා කුදි උත් කපෝති පුත්තා උදෙයිලා තෝනි කල්ල තෝනි කුත්තා දේවදත්ත ක්ලේමින් උළු බුත්තා මන්දෙන ඇත්ත වදන් කටු ඇනි කන් දෙකෙන් තාම බෙරෙයි වගේ පැණි මගේ සින්දු කන් දෙකෙන් තාම බේරෙයි මචං පැණි වදන් වල කරන්න කලින් සැනි පොත් අරන් කියවපන් සාමාන්‍ය දැනීම් මගේ සින්දු විචාර කරන්න කලින් සැනි ගාන මචං පොත් අරන් කියවපන් සාමාන්‍ය දැනීම් ටොප් පෙකත වලින් පෙන්නේ මම ඉදි ඩුබායි සමහරෙකුට බගේ උඹට ගොඩක් දුකයි සෙනි කිව්වට බං ස්මෝක ඩුබායි ඉන්නේ කියලා මූ ගානවා මේ සමහර කුඩෝ වගේ උඹට ඉරිසියාව සීනක් ඉරිසියාවක් දැනේ කියලා එකක් වගේ එකක් ගහනවා මචං ඉරිසියා කම උඹේ චරිතට බොකයි ටෝකයි මම උඹට දෙන්නේ එකට කයි ඔබට දෙන්නේ එකට ටෝකයි කිව්වම රිදුනද සුද්දා දවස් තුනක් මං ගැනම හිතුවද සුද්දා උඹ දන්න ස්මෝක අඩෝ දවස් තුනක් ස්මෝක ගැනම හිතුවද සුද්දා කියලා ගහනවා බං මොකද්ද බං අඩෝ අයි බං මම බැලුවා පසුද්දා උඹ මව වුස්ස පසුතැවේ පසුද්දාම උඹේ කැරි කොමාව අවුස්ස පසුතැවෙන සුද්දා කියලාත් ගහනවා ස්මෝක අවුස්ස ගත්තොත් මේ උඹ පසුතැවෙනවා කියලාත් ගහනවා සැනීට මචං මම උඹේ හැලි කියා දේවි මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි උඹේ වදන් නැයිලා මොන ගෑණි කියා වේලි මගේ වදන් නැයිලා උඹේ ගෑණි තිනා වේවි පිස්සුද හොත්තු මගේ වදන් දැනිලා උඹේ ගෑණි තිනා වේවි දරුණුයි එන්න කවුද කලේ උත්සා මංගුණ තියෙන උඹව දැඟින තැනින් උරට උස්සා අතන මෙතන විවේචනය කරන උඹන පුන්සම කුඩ්ඩ ලෝකේ වටේ දුවන්න පුළුවන් උඹ දුස්සම අතන මන් කුඩ්ඩා ලෝකෙ මට්ටමේ දුවන්න පුළුවන් උඹ උස්සන් කුඩ්ඩා ඉපදෙති දුප්පා දැඟින්නේ වගේ සුද්දා උම්මට හඩෝ මම කුඩ්ඩා ඉපදෙච්චි දුප්පත් දැන් ඉන්නේ වත් සුද්දා ඒ කියන්නේ ස්මෝක ඉපදෙද්දි දුප්පත් දැන් ඌ ගේමක් ගහලා උඩට ගිහිල්ලා ඒ මගේ සීන් එකක් කියනවා මචං සෙනීට ස්මෝක කියන්නේ කියන්නේ කුඩ්ඩා කියන්නේ කුඩ්ඩා අඩෝ කියන්නේ කුඩ්ඩානේ මචං අඩෝ බං ස්මෝක් හැබැයි බං අඩෝ කවුද බං වින් කරේ දිනන්නේ මේ ට්‍රැක් එකට අඩෝ පිස්සුවක් බං යුද්ධ සෙල්ලම කරන සුද්ද ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා අලුත රුද්ද ස්මෝක වෙලා රුද්‍ර ලංකාව හොල්ලපු කුඩ්ඩා මේ ඔය මුද්දල් කියාගනි හුත්ත සෙල්ලම කුඩ්ඩු කරනවා අද කුඩ්ඩා වදන දැම්මේ සැනි දැන දුන්දා දැක්කම් පේන කොක්කියන කෝක කමෙන් කුක්කා ඕක තමයි මට ගන්න ඔනුනේ උලුප්පා ඔම තමයි මේක හපන් ඕක තමයි මටත් ගන්න ඕන උනේ උරුප්පා මං හිතුවා අං කිව්වේ බං මූ එකම ඇන්දෙන් ඔක්කොම බෙදුවේ ආකාර ගේමකටම තමයි කියලා අඩෝ ආය අර රැප් සීන් එක උඩටම ආවම් මූ කරපු දේ මූ පිස්සෙක් බං මේ ස්මෝක මොනවාද බං ස්මෝක මිනිස්සුන්ට ඕක කරන්න එපා අඩෝ සැනිත් පට්ට රැපර් ගෙනෙන්න එපා අර කින් මදන් වදන් ටික බලන්කෝ
අනිතුම දන්නේ මං පුලුස්සා මිනිස්සු තමයි මව තිබේ උඩින් උස්සා උන්ට දෝදු නෑ උන් දන්නා කවුද සුදුස්සා උන්නේ මුණ අම්මට සිටි මිනිස්සු තමයි මව උඩින් තියලා තිබ්බේ සුද්දා උන්ට දෝදු නෑ එහෙම දින්නෙකුත් ගානවා අර කිව්වනේ මචං මේ සේනි කිව්වනේ මේ මොකද්ද මේ ස්මෝකර්ගේ අර බලකාය වගේ උන්ටත් මොකක්ද එකක් ගැහුවනේ බතන් පේන උඹට නෑ මව රුස්සනේ උඹ වදන් වැඩකේ ගති ගුණ පුස්සක්නේ උඹ දන්නේ අඩෝ බ්‍රෙස්පඩ් බං ස්මෝකා උඹ වදන් වැඩෙක් ඒත් ගති ගුණ පුස්කා අඩෝ ඇත්තම සේනි වැඩ බං සේනි වදන් වැඩ එකෙන්ම වැඩ අඩෝ ඇයි බං මු ඒකත් එතන මම කියන අඩෝ රෙස්පෙක්ට් බං ස්මෝකා මේ සේනිය රෙස්පෙක්ට් කළත් වදනක් ගාලා තිනවා එකෙන්ම වැඩ ඉතින් කින් කියන්නේ ඉතින් අය මොකද කතාවද මං ස්මෝකා කින්නේ මචං නෑ කවුද කියලා ස්මෝකා එක වචනයක්වත් කතා කරලා නෑ කොහොම ළඟ ගියා වගේ නම් මතකයි එක මොහොත එම උඹ මගේ ගැන කියවන්නේ කොහොමද මේ යාළු ගැන තුඹ බොරු කිව්වේ ඔහොමද උඹේ වටේ යාළුවෝ රැඳෙන්නේ නැත්තේ ඕකද ස්මෝකට ට්‍රැක් තමයි බයිපෝලා ගන්නම ආස ඒකමයි හුකෝලා ගන්නම ආස ඒකම චා බැලි කියන එක මගේ මල්ලි උට බදන් දැම්මොත් මට නෑ පස්සක් පල්ලි ඌට වදන් දැම්මොත් මටත් නෑ මොකද්ද මටත් නෑ පන්සල් පල්ලි අත්තන ඉතින් අයියාට මල්ලිට වදනක් ගැවුවොත් ඉතින් අයියා ඉතින් අයියාටත් පුරුස්සන් නෑනේ සුද්දා ටිකේම ගාන අපි හොයනවා සල්ලි තොපි වගේ ඉන්න හුත්ත ගෙදරට ගල්වි උපුදු ඇයි කැරි පුරුදු උඹ මුදු සුමුදු පැටියෙක් මට පුතුවු උඹ වදන් හොඳයි හැබැයි ගඳයි වගේ සුදුලුන් කුසෙට සුපිරි ගොදුරක් පොර කුකුළු ගෙවන්න නෑ කාණ අඩෝ ස්මෝකා අද රෙස්පෙක්ට් මචං මූ සෙනීගේ වදන් වලට රෙස්පෙක්ට් කරන්න ඕදේ ඇත්තටම මොකක් වුණත් දන්නේ නැහැ මචං සෙනී හොඳයි ස්මෝකා ඉතින් කින් බං ඉතින් ඇත්තටම මාත් ෆේවරිට් ස්මෝකා මට වරිදව ස්වයං ක්‍රියා එන්නේ කොල්ලගේ ගිනුම් වලට කියලා කොල්ලා ගේමක් ගැව්වා කියලාත් කියනවා මචං ඉස්සල්ලා තිබ්බා ඇත්තටම ඉතින් මොකද්ද ස්මෝකාද වින් කියලාත් හිතා ගන්න පුළුවන්ද බැරිද කියලා කට්ටිය කමෙන්ට් කරන් යන්න ගයිස් ඩිස් ගහලා තියෙන්නේ දැන් බලමු අපි සැනි තව ඩිස් එකක් ගහලා ස්මෝකට කියලා මේ මොකද්ද මේ වෙන්නේ ඩිස් ගහනවා මචං මොකද්ද මේ සීන් එක ලියන ගිනුම් වලට මාසිකව හුත්ත මම රැප ලංකාවේ මිල අධිකම ගෑනුන්ගේ යැපෙන කියනවා මචං ස්මෝකනේ බං ලංකාවේ මිල අධිකම රැප ඌගේ හවු හාන්නේයි ගෑනුන්ගෙන් යැපෙන්න සීන් එක අර සැනි කිව්වනේ රැප යැපෙන සීන් එක ඌ අහන්න නැත්තනේ ඉතින් ගෑනුන්ගේ යැපෙන්නේ නැහැ කියලා නෝ කියන්නේ ඌනේ බං ලංකාවේ මිල අධිකම රැප මොකද්ද මේ වෙන්නේ නකීම උඹේ මොල්ලේ මදිකම උඹේ තියෙන කැත කැලි මට කරකෝලා එව්වත් ඒව ආපිට යවෙනවා හරෝලා මං ඇතෙන් ඉන්නේ පයින ඔර වගේ අවුරෝරා ඒක බොස්ස හින වෙලා ඉන්නේ අවුලෝලා මං කුඩා ඉපදෙන්නේ දුප්පත් දැන් ඉන්නේ මොකද්ද මේ වෙන්නේ යාර්දේ දාලා බං මගේ සුද්දා උම්මට කියන්නේ කුඩා අලුත රුද්ද ස්මෝක වෙලා රුද්ද පටන් ගත්ත යුද්ධ oh my god yeah guys කවුද වින් කරේ ඩිස් එකේ තන්තන් තව ඉදිරියට යනවද සෙල්ලම යනවද මේව තමයි මචං ස්මෝකියාගේ ට්‍රැක් ඩිස් එක දාලා දෙන්නේ සැනීට මචං ඉතින් සැනීගේ ඩිස් එක පොඩ්ඩක් වයිරල් වෙලා සෝෂල් මීඩියා කරක ඉදිදි ස්මෝක එක පාට්ට මේව එකක් අත්තරියම් බම් මොකද වෙන්නේ මචං ස්මෝකියෝ ඉතින් ආයේ කොල්ලගේ ඔළුවට ඔටුන්න දාගත්තා වගේ සීන් එකක් තමයි මෙතනින් පේන්නේ guys ලිරිස් ස්මෝකියෝ ප්‍රොඩක්ෂන් by අදීෂ කියලා ඉන්නේ මික්ස් මාස්ටර් by අදීෂ බේටස් වීඩියෝ එඩිටර් කලර් ඒවා ඔක්කොම තියෙනවා මචං ස්මෝකියෝ ඉතින් අපි පැය 5කට කලින් තමයි මචං දාලා තියෙන 3 ලක්ෂ ගාණක් බල්ලා තියෙනවා ඒ මොකද්ද මේ කවුද වින් කරන්නේ මචං පැත්තක් සෑනිගේ පැත්තක් ස්මෝකියෝගේ දැන් Facebook එකෙත් මරා ගන්නවා මූ දෙකොල්ල දෙකට වෙදිලා අතන කවුද වින් කරන්නේ දැන් මෙතන ස්මෝකර් කියනවා ස්මෝකට ඕන උනේ මුංග කුලප්පු කරලා ගන්න කියලා එතකොට මොකද වෙන්නේ කුලප්පු වෙලාද ස්මෝකා බෙදුව හැන්දෙන් කට්ටිය අනාගත්තද කියලාත් හිතෙනවා guys කට්ටිය ඉතින් මොකද වෙන්නේ මේම තමයි ඉතින් ස්මෝකියාගේ ඩිස් එකක් දාලා තියෙන බලමු සෙනීගේ ඩිස් එකක් එයිද කියලා ඉදිරියට ඉතින් සෙනී දායි මචං සෙනීගේ වදන් හොඳයි කියලා ස්මෝකියා මෙතන කියනවා මචං රෙස්පෙක්ට් ස්මෝකියෝ එච්චරම රෙස්පෙක්ට් මචං සැනීගේ වදන් හොඳයි කියලා මෙතන ඌ කියනවා අර හැබැයි මචං මොකද හිතෙන්නේ අපි බලමු සැනීද ස්මෝකියද සැනීද
වදන් වලින් මචං කියන්නේ වදන් වලින් ගත්තොත් අපිට ඒක තීරණය කරන්න බෑ. ඔයාලා තීරණය කළා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. කවුද හොඳ කවුද වැට්ටා කියලා. වැට්ටා නම් ස්මෝකේ වැට්ටා කියලා ගොඩක් කිව්න් දන්නවා ඉතින්. සැනිත් වැට්ටා කියලා ගොඩක් කිව්න් දන්නවා. ඔයාලා බලන්න මොකද්ද කවුද වැට්ටා කවුද දිනුම් කවුද පෙරදුනේ ඩිස් දෙකෙන් හොඳම ඩිස් එක කමෙන්ට් කරන් යන්න. බලමු අපි මොකද වෙන්නේ කියලා guys. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. කලින් වීඩියෝ එක බලන්න සැනීගේ ඩිස් එක දැන් ස්මෝකා ඩිස් එක දානවා අදම දැම්මේ දෙකම. ඉතින් ස්මෝකා පැය පහකට කලින් දාපු වීඩියෝ එක තමයි දැන් රියැක්ට් කරලා අද දාන්නේ. ඉතින් guys මොකද වෙන්නේ මේ හිතා ගන්නත් බෑ මචං මේ මංගේ. එකෙන්ම රියැක්ට් කරනවා කියලා ඉන්න. ඇගෙන් එන්නේ මචං මේ ඔක්කොම මොනා කරනවද කියලා මේ කැමරාවක් බලාගෙන ඔයාලට කිව්වම මචං මමත් මේ කම්පියුටර් වෙලා ඉන්නේ. මොකද්ද සීන් එකේ අපි පොඩි කාලෙම රැප් ආපු හින්දා හිතා ගන්න බෑ මචං මොකද්ද වෙලා තින්නේ කියලා මේ සීන් එක. උන් දෙකොල්ල ස්මෝක් එකත් ගහනවා මචං ආයේ වදන් ටික දෙනවා මචං අර රිදෙන්නම දෙනවා. ඉතින් සැනිත් ගැව්වම රිදෙන්න හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. මචං එහෙනම් අපි ගයිස් අදට ගිහිල්ලා එමු. ඉතින් ආයේ ඩිස් එක දාපු ගමන් එමු. තව ඩිස් තිබ්බා. ඒකත් අපි රියැක්ට් කරමු ගයිස්. ඉතින් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටියකට සබ්ස්ක්‍රයිබ් කරන්න, බයින කට්ටිය බයින්න. ඉතින් හොඳ කියන කට්ටිය හොඳ කියන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න ගයිස්. කට්ටියට පේන්න. ඉතින් අපි ගෝම ගේමක් ගහලා උඩට යමු. රියැක්ට් කරමු. ඉතින් ගොඩක් දේවල් රියැක්ට් කරමු guys. See you soon guys. ආයි කියනවා. ටිපර් වෙන්න එපා.